තවත් ලස්සන දවසක්. සුබ දවසක් වේවා මගේ පුංචි channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් අද ගොඩක් ලස්සන දේවල් තියෙනවා ඔයාලත් එක්ක share කරගන්න. මල් කිව්වහම ඉතින් කොහොමත් ලස්සනයි. ඉතින් මෙන්න මේ කූඩරු පැල ටික මම ගොඩක් ආසාවෙන් හදන්නේ. මම තාම මේ වගේ පාට දන්නෙත් නැහැ. මට මේ ඇට ටික මගේ ලොකු දුව තමයි ගෙනල්ලා දුන්නේ. ඉතින් මේවැ මල් පිපෙනකම් මං ගොඩාක් ආසාවෙන් තමයි බලාගෙන ඉන්නේ. මං වගේම මගේ ලොකු දුවත් මේ මල් මොන පාටද කියලා බලන්න ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පෙන්වන්නේ මෙන්න මේ ඇල්බෝවිටියා වර්ගය. මේකෙත් බෝවිටියා මල වගේම මලක් තමයි පිපෙන්නේ. හැබැයි ගොඩාක් ලස්සනයි. ඔයාලගේ මිදුරට හැඟින් පොට් එකක එල්ලන්න හදාගන්න ගොඩාක් ලස්සන මල් වර්ගයක් තමයි මෙන්න මේ වැල්බෝවිටියා. ඉතින් බලන්නකෝ දැන් තමයි මෙයාලා මල් දෙන්න පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මතක ඇති මෙන්න මේ කහ පාට මල් පැලේ මං අරන් ඇවිල්ලා උළු කැට 4ක් එකට තියලා හිටවන වීඩියෝ එක ඔයාලට අරගෙන ආවා. ඉතින් ඒ ලස්සන කහ පාට මල් පැලේ දැන් මේ විදිහට ලස්සනට මල් පිපිලා. මට මතකයි එදා යාළුවෙක් මට කිව්වා මේක වැලක් යන එකක් නෙමේ ගහක් හැදෙන එකක් කියලා. ඇත්තටම මේක කහපාට මල් හැදෙන ගහක්. ඉතින් ඊට පස්සේ මම ගොඩක් ආසාවෙන් ගෙන්නගත්ත ජපන් රෝස අතු ටිකත් මේ දවස්වල මල් 1-2 දෙන්න පටන් අරන්. ගොඩක් නෙමෙයි හැම පාටකින්ම එක මල ගාන විතර මේ දවස්වල පිපෙනවා. ඉතින් හරිම ආසයි උදේ පාන්දර නැගිට ගමන් මම මෙතෙන්ට යන්නේ අද මොන වගේ පාටක්ද මගේ ජපන් රෝස මල් මට දීලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් මේ බලන්නකෝ හරිම ලස්සන පාටවල්. මම මේ මල් ටික ගෙන්න ගද්දී ඒ නංගි මට කිව්වේ මෙතන මල් පාට 35ක් තියෙනවා කියලා. එකපාරම පිපුණේ නැතත් දැන් ගමනින් ගමනට මල් වර්ග 10ක් 15ක්ම පිපුණා. ඉතින් පුංචි මුදලක් වේදම් කරලා ගත්තා වුණත් මට ගොඩාක් සතුටුයි හැමදාම උදේට මේ මලක් දැකලා හිතේ ඇතිවෙන සතුට ඒ වගේ පුංචි මුදලකින් මිල කරන්න බෑ. ඉතින් හලාවත මල් තවාණෙන් තමයි මම මේ මල් ගෙන්න ගත්තේ. ඉතින් ඒ තවාණ කරන නංගිට ගොඩාක් ස්තුතියි. මට මෙන්න මේ වගේ ටියාරා මල් අතු ටිකකුත් එයා වැඩිපුර එවලා තිබුණා. ඉතින් ඒවත් දැන් පාට පාටින් මල් පිපෙනවා දවසින් දවස ගොඩාක් ආසයි දැක්කම. ඔයාට ගොඩාක් ස්තුතියි නංගි මේ මල් ටිකත් මට එව්වට. ඉතින් මේ වගේ ලස්සන මල් අතු හිටවන්න ගෙදරදිම ඔයාලට කරන්න පුළුවන් දේවල් ටිකක් කියන්නද? දිගටම එකතු වෙලා ඉන්නකෝ මගේ පුංචි වීඩියෝ එකත් එක්ක. පුංචි මුදලක් වියදම් කරලා ඒ වගේ ලස්සන පෝච්චි ඔයාලටත් ගන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් අපේ ගෙවත්තෙන්ම ලස්සන අදහස් ටිකක් අපේ ගෙවත්තට එකතු කරගන්න. මේ ඔයාලට පේන්නේ කපලා අයින් කරන්න ගත්ත පුවක් ගහක්. ඉතින් ගොඩක් වෙලාවට ටවුන් වල අයට මේ වගේ දේවල් නැති වුණාට ගමේ ඉන්න අයට නම් මේ වගේ දේවල් ඕන තරම් තියෙනවා. ඉතින් මේ පුවක් ගහේ පොඩි තීරුවක් අයින් කරලා මම මෙන්න මේ වගේ කණු දෙකක් හිටවලා ලී වලින්ම රවුමට කපපු කණු දෙකක් හිටවලා ඒක උඩ මේ පුවක් කඳ තියලා ඒකේ පස් පුරවල තමයි මෙන්න මේ ලස්සන මල් ටික හිටව ගන්න මෙතන සූදානම් කරගත්තේ. ඉතින් බලන්නකෝ කිසිම අඩුපාඩුවක් පේනවද කියලා මල් පෝච්චියක නැති අඩුවක්. ඔයාලට ඉතින් තව ටිකක් ලස්සන කරගන්න පුළුවන්. මේ කඳ ටිකක් සූරලා ලස්සන පාටක් ගාගත්තා. මොකද මේ මල් පිපුණට පස්සේ වටේට මල් ටික වැටිලා මේ පුවක් කඳ හැලිලා යනවා. ඉතින් එතකොට පාට කරත් නැතත් ඒක කොහොමත් ලස්සනයි. ඉතින් අපිට තවත් පුළුවන් අපි ගෙදර සාමාන්‍යයෙන් පාවිච්චි කරලා අයින් කරපු මේ වගේ බේසන් ඔයාලගේ මල් හිටවන්න ගන්න. මම කියන්නේ අලුත් බේසන් නෙමෙයි. ඕන තරම් මේ වගේ බේසන් පරණ වුණාම පාට පිච්චුනහම අපේ ගෙවල් වල අයින් කරනවා. ඒ වගේම බිම වැටුනොත් පුංචි පැල්මක් ගියාට පස්සේ අපි මේ වගේ බේසන් අයින් කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ගෙදරින් ඉවත් කරන බේසන් වල මේ ජපන් රෝස, ඩුබයි රෝස වවා ගන්න. ඉතින් මේ බලන්නකෝ ඒවැ අඩුවක් නැතුව මට නම් හිතෙන්නේ බිමටත් වඩා සාර්ථකයි මේ වගේ බේසන් වල මල් හිටවන එක.
ඊට පස්සේ මේ පෙන්වන්නේ මම ඔයාලට ඔය අපේ ෂූ රැක් ඒ වගේම අලලූණු දාන්න කියන ඒ වගේ රැක් එකක් අයින් කරපු එකක්. ඉතින් ඒ රැක් එකත් අපිට පුළුවන් කොටස් 3-4ක්ම තියෙනවනේ. ඒ ටිකෙත් මේ වගේ ලස්සනට පාට මල් වෙන් කරලා හිටව ගන්න. මේ තියෙන්නේ අයිස් කප් එකක්. අයිස් කප් වලත් ඔයාලට පුළුවන් මේ ජපන් රෝස, ඩුබයි රෝස මල් හිටව ගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලගේ ගෙවල් වලින් ඉවත් කරන ප්ලාස්ටික් බෝතල්. මේ තියෙන්නේ ඒ වගේ ප්ලාස්ටික් බෝතල් ටිකක්. මේ වගේත් ඔයාලට පුළුවන් ලස්සනට පාට ගාලා මේ ටික හදාගන්න. එතෙන්ටත් අමතර වියදමක් යන නිසා මට හිතුණා මං తాවකාලිකව මේ විදියට ප්ලාස්ටික් බෝතල් වල මල් හිටවනවා කියලා. ඉතින් ඔයාලට අදහසක් ගන්න පුළුවන් මේවා මේ විදියට පේනකොට. දැන් බලන්නකෝ බෝතලේ ඉඩ මදි කියලා නැහැ. ලස්සනට මල් පිපිලා තියෙනවා. ලස්සනට පැල ටික හැදිලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ ගෙදරින් ඉවත දාපු ප්ලාස්ටික් කෝප්පයක්. මේකත් පුංචි පැල්මක් නිසා මං වීසි කරලා තිබුණේ. මට පස්සේ හිතුණා මේකේ මල් ටිකක් හිටවන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ කෝප්පෙත් අරගෙන මේ වගේ මල් ටිකක් හිටෙව්වා. ඉතින් බලන්නකෝ ගෙදරට ලස්සන එකතු කරන්න කඩෙන් ගේන්න ඕනද පෝච්චි. ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන අදහස් ඔයාගේ ගෙදරටත් එකතු කරගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ ෆෑන් එක රවුමක්. ඔයාලා මේක දැකලා ඇතිනේ ඔයාලගේ ගෙවල් වලත් ෆෑන් එකක් කැඩුනහම මේ වගේ රවුම් වීසි කරනවා. ඉතින් මේ යටට පොලිතීන් කවරයක් දාලා අපිට පුළුවන් මේකෙත් මල් හිටවන්න ගන්න. ඉතින් අද මට කූරියර් එකෙන් පාර්සල් එකක් ලැබුණා. ඒ ලැබිච්ච පාර්සලේ තිබිච්ච දේවල් තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. මේ මල් අතු ටික මට එව්වේ channel එකක් කරන කෙනෙක් නන් නෙමෙයි ගම්පහ ඉන්න මගේ හිතවත් අක්කා කෙනෙක්. පුංචි කෝල් එකකින් දෙකකින් එයා මට ගොඩාක් සමීප වුණා. ඉතින් ඒ අක්කා මට තෑගි විදියට මේ මල් අතු ටික එවලා තිබුණා. මෙතන ගොඩාක් පාටවල පැන්ටාස් වර්ග, පිටෝනියා වර්ග, බේබි රෝස, ඒ වගේම දාස්, සීනියාසට ඒ වගේ ගොඩාක් මල් වර්ග එවලා තිබුණා. මම නම් දන්නේ නැති ගොඩක් අතු ಜಾති තිබුණා. ඉතින් මම ඒ ඔක්කොම ටික පොට් කරලා තියාතිව්වා. ඉදිරියේ දවසක ඔයාලට පෙන්නන්නම් පොට් කරන්න වීඩියෝ එක නම් අරන් ආවේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ ලස්සන මල් පැලේ. ඔයාලට මට මේ මල් පැලේ පෙන්නන්න ඕන කියලා හිතුනේ අපිට කොහෙන්ද ප්‍රශ්න මල් හිටවන්න. මේ බලන්නකෝ මෙයා ඉබේම පැලවෙලා තියෙන තැන අපේ බිත්තියේ කොන්ක්‍රීට් එක ඇතුලෙන් තමයි මේ පුංචි මල් පැලේ මතුවලා තියෙන්නේ. ඉතින් ඔන්න අදත් මගේ ඩුබයි රෝස වත්තට ඔයාලා එක්කන් යන්න තමයි මේ හදන්නේ. මේ තියෙන්නේ මගේ පාට ඩුබයි රෝස. දැන් පාට 10ක් 15ක් ප්‍රමාණ වලින් ඔයාලටත් මගෙන් මේ මල් අතු ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට සමහර යාළුවෝ අහනවා පාට 10ක් 15ක් කිව්වහම කොහොමද පාට 10ක් 15ක් එන්නේ? බයි කලර්ස් වලින් එනකොට කොහොමද වෙන් වෙන්නේ? එහෙම කියලා. ඉතින් අපි තනි කහ පාට අරන් කියමුකෝ. තනිකර කහ පාට ගත්තත් තද කහ පාට, ලා කහ පාට, ඒ වගේ කහ පාටෙත් පාට දෙක තුනක් මේ මල් වල පිපෙනවා. ඒ වගේම තමයි කහ පාටත් එක්ක මික්ස් වෙච්ච පාට වර්ග ගොඩාක් මේ මල් වල පිපෙනවා. ඉතින් ඒ වගේ රතු, රෝස, තැඹිලි මේ විදිහට ගත්තාම මේ හැම පාටකම බයි කලර්ස් වගේම තැඹිලි පාට ගත්තාම තද, ඒ වගේ එක පාටක් ගත්තාම ලා වර්ණය, තද වර්ණය, ඒ වගේ ගොඩාක් වර්ණ වලින් පිපෙනවා. ඉතින් ඔයාලගේ මිදුලට පාට ලෝකයක් එකතු කරන්න පුළුවන් මේ ඩුබයි රෝස වලට. ඔයාලට එකපාර අතු 100ක් පාට කලවමට තමයි මේ පැකේජ් එකට හම්බෙන්නේ. ඉතින් අතු 100ක් පාට කලවමට රුපියල් 500ක් තමයි මම ගන්නෙ. ඉතින් ඒ වගේම තමයි කූරියර් චාර්ජ් එක රුපියල් 500යි. කූරියර් චාර්ජ් එක රුපියල් 500යි කිව්වම ගොඩක් අය අහනවා අඩුවට කූරියර් කරන තැන් ඒ වගේම අඩුවට පෝස්ට් කරලා එවන්න පුළුවන් කියලා. ඇත්තටම පුළුවන්. හැබැයි මම එවන කූරියර් සර්විස් එක ගොඩක් විශ්වාසයි. මොකද මං ඉන්න තැන ඉඳලා යාපනයට පාර්සල් එකක් යවුවත් ඒ පාර්සල් එක ඒ විදිහටම එයාලගේ අතටපත් වෙන්න තරම් වගකීමක් එයාලා ගන්නවා. ඉතින් පෝස්ට් කරලා එවන පාර්සලයකට වඩා කූරියර් හරහා යවන පාර්සලයක්
සුරක්ෂිතයි කියලයි මට හිතෙන්නේ. මොකද මම පෝස්ට් කරලා පාර්සල් එකක් ගෙන්නගෙන මාරි පෙට්ටියක දාලා යවපු පාර්සලේ මට අන්තිමට හම්බුනේ මාරි පෙට්ටිය තැලිලා පොඩි වෙලා කාඩ්බෝඩ් කෑල්ලක් විතරයි. ඉතින් මම පෝස්ට් එකේ වැරැද්දක් කියනව නෙමෙයි, ඇත්තටම කූරියර් කරලා එව්වහම එයාලා වගකීමක් ඇතුව ඒ පාර්සල් එක ඔයාලගේ අතට යවනවා. ඉතින් ඒක නිසා තමයි මම කූරියර් කරලා එවන්නේ. ඔයාලත් කැමති නම් මේ මල් අතු අරගෙන ඔයාගේ මිදුලෙත් පාට ලස්සන මල් ලෝකයක් හදාගන්න. ඔයාලටත් පුළුවන් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා මේ පාට මල් ඔයාගේ මිදුලටත් එකතු කරගන්න. ඉතින් කූරියර් චාර්ජ් එක රුපියල් 150ක් 100ක් 150ක් වැඩි වුණාට ඔයාලගේ පාර්සලේ පරිස්සමට ඔයාලගේ අතට එනවනම් ඒකම ලොකු දෙයක්නේ. ඒ වගේම තමා අඩු කූරියර් චාර්ජ් එකකින් හරි පෝස්ට් එකකින් හරි ගේන පාර්සලේ පරිස්සමක් නැත්නම් අතු ටික තැලිලා පොඩි වෙලා තිබුණොත් ඔයාලට වෙන පාඩුව ඊට වඩා වැඩියි. ඉතින් ඒක නිසා ඔයාලා කැමති නම් මේ මල් අතු මගෙන් මිලදී ගන්න මේ පේන WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයා මල් නොගත්තත් මේ මල් හොයන තව කෙනෙක්ට හරි මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වේවි. ඒක නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාගේ අදහස කමෙන්ට් එකක් විදියට එකතු කරන්නත් අමතක කරන්න එපා. එදා ඉඳලම මාත් එක්ක එකතු වෙලා හිටපු මගේ ආදරණීය යාළුවන්ට ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්. තෙරුවන්